මුදහම අංගක්ෂයට සහභාගී වෙලා තියෙන සියලු දෙනාගේම අවසරයි මට මිනිත්තුවක් කතා කරන්න. රමේෂ් අයියා කියන්නේ මගේ ඥාති සහෝදරයා. එහෙම නැත්නම් මගේ තාත්තයි රමේෂ් අයියාගේ තාත්තයි නිහුන් සහෝදරයා. එතකොට මට මතකයි අපි එකට හැදී වැඩුණේ පොඩි කාලේ මාතර දීයගහ කියන ගමේ. එතකොට මගේ නංගි ඉපදිලා හිටියේ නෑ. හිටියේ අපේ පවුලේ මමයි අක්කයි. රමේෂ් අයියාගේ පවුලේ රමේෂ් අයියාගේ මල්ලි රන්දි. ඒතර අක්කයි රමේෂ් අයියා එක වයසේ, මමයි රන්දිලු එක වයසේ. අපි හතර දෙනා තමයි චූටි කාලේ සෙල්ලම්පත් දිව්වේ පොඩි කාලේ සෙල්ලම් කරේ එකට. මට මතකයි ඒ දවස්වල දැන් මමයි රන්දිලුයි ඉපදුනේ පහුවෙලානේ. රමේෂ් අයියා අපේ අක්කයි තමයි චූටි කාලේ ඉඳලම එකට හිටියේ. ඉතින් රමේෂ් අයියා අපේ අක්කට කියන්නේ අපේ අක්කා කියලා. මම අපේ අම්මවට කියනවා මම ඒ දවස්වල ගෙදර ඇවිල්ලා රණ්ඩු කරනවලු රමේෂ් අයියා කොහොමද අපේ අක්කට අපේ අක්කා කියන්නේ මේ මගේ අක්කනේ එහෙම කියලා. ඉතින් ඒ වගේ මේ සුන්දර රණ්ඩු සරවාල මිතුරුකම් එක තමයි අපි පොඩි කාලේ ගෙවුනේ. ඉතින් ඒ විදිහට කොහොම හරි අද අපි හැමෝම හොඳ තැන් වලට ඇවිල්ලා තියෙන එකට සතුටුයි. මේ අක්කා වෛද්‍යවරියක් වඩපත් වුණා රමේෂ් අයියා රන්දිලුත් මමත් විශ්වවිද්‍යාලෙට ගිහලා ඉංජිනේරුවන් බවට පත් වෙන්න පුළුවන් වුණා. ඒකට පොඩි කාලේ සෙල්ලම් කරපු හතර දෙනා. ඉතින් මේ මම හිතන්නේ මේ අපේ අක්කා ඉන්නකි ගොඩක්ම සතුටු වෙන්නේ අද පොඩි කාලේ ඉඳලා එකට සෙල්ලම්පත් උයපු ඒ රමේෂ් අයියා විවාහ වෙන එක ගැන. ඉතින් මේ මම මේක පොඩි අවස්ථාවක් කරගන්නවා. ඒ දෙන්නටම හොඳට සින්දු කියන්න පුළුවන්. රමේෂ් අයියාට උන සින්දු කියන්න පුළුවන්. අපේ අක්කට උන සින්දු කියන්න පුළුවන්. ඒ දෙන්නට පොඩි අවස්ථාවක් දෙන්න එකට සින්දුවක් ගායනා කරන්න මම හිතන්නේ ඉෂිදාරාක අමනාපෙන් කියන්නේ මේ දෙන්න සින්දුවක් කිව්වා කියලා එකට. මේ දෙන්නට පොඩ ආරාධනා කරනවා මම ඕගොල්ලෝ වෙනුවෙන් සින්දුවක් ගායනා කරන්න. මම මේක මේ මොහොතේ බාප්පා තමයි කිව්වේ මේ දෙන්න සින්දුවක් කියන්න කියලා. මම සූදානම් වෙලා ආවේ නෑ. ඒ වුණාට මම දන්නවා ඒ දෙන්න හොඳට කරයි කියලා. මේ දෙන්නට ආස්ථාව